නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් AMKPK චමිලාත පත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9ට නාවලපිටිය නගර සභා රැස්වීම ශාලාවේදී පැවැත්වුණා. එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 2 යටතේ සභාවට තේරීපත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 9ක් ලබා ගනිමින් තේරීපත් වුණා. උපසභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 1 යටතේ තේරීපත් වූ කේ සුරේෂ්වරන් මහතා ඡන්ද 9ක් ලබා ගත්තා. ජාතික ජනබලවේගයෙන් තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උපසභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න මහතා යෝජනා කළ අතර ඔවුන් දෙදෙනා පැවති විවෘත ඡන්දයෙන් ඡන්ද 5 බැගින් ලබාගෙන තිබුණා. එම සභාව නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු ස්වාධීනව කටයුතු කර තිබෙනවා. බහුතර බලයක් කිසිදු කණ්ඩායමට හිමි නොවූ නිසා ස්වාධීන කණ්ඩායම් එක් වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය සහ උපසභාපති ධූරය මෙලෙස හිමි කරගත්තා. මෙලෙස ස්වාධීන කණ්ඩායම් දෙක ලෙස තේරීපත්ව ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හිතවත් පිරිසක් වශයෙන්යි හැඳින්වෙන්නේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශ සභාව පිහිටවීමද අද උදෑසන බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සමස්ත මන්ත්‍රී ධුර 26කින් සමන්විත වලල්ලාවිට ප්‍රාදේශ සභාව සඳහා සභාපති ධුරය සඳහා නම් 3ක් යෝජනා කළා. ඒ ජාතික ජනබලවේගයේ සභාපති ධුරය සඳහා සුනිල් ලබේසිරි, සමගි ජනබලවේගයේ සභාපති ධුරය සඳහා ඉන්දික මල්ලවාරච්චි, ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් උදේනි අතුකෝරළ වශයෙන්ුයි. සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්ද ක්‍රමයට මෙන්ම රහස් ඡන්ද ක්‍රමයට යෝජනා දෙකක් ඉදිරිපත් වූ බැවින් පනත ප්‍රකාරව සභාපති ධුරය සඳහා රහසේ ඡන්දය යොදා ගැනීමට කොමසාරිස්වරය කටයුතු කළා. පැවති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා මනාප 16ක් ලබාගත් අතර සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා ලබාගත්තේ මනාප 5ක් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් වූ අපේක්ෂකයා ලබාගත්තේ මනාප 3ක් පමණයි. ඒ අනුව මනාප 16ක් ලබාගත් ජාතික ජනබලවේගයේ පක්ෂයේ අපේක්ෂක සුනිල් ලබේසිරි මහතා වලල්ලාවිට ප්‍රාදේශ සභාවේ නව සභාපතිවරයා වශයෙන් තෝරාගත්තා.